දයාබර ඔබට අයිබෝවන්. People see you first, hear you second. මිනිසුන් ප්‍රථමයෙන්ම ඔබ දකිනවා, දෙවනුවයි ඔබට අහුම්කම් දෙන්නේ. ඔබ දැනගෙන හිටියද මෙන්න මේ සංකල්පය විශේෂයෙන්ම ආයතනයක පාරිභෝගික සේවා සත්කාරයේදී ඉතාමත් වැදගත් බව. විශේෂයෙන්ම ඔබගේ කාර්ය මණ්ඩලයේ ඉදිරි පෙර කාර්ය මණ්ඩලය මෙය දැන හිඳීම වැදගත්. ඉතින් ඔවුන්ට මෙය ඒතු ගන්වන්නේ කියා දෙන්නේ කෙසේද? ඒකට තියෙන එකම මඟයි. ඒ තමයි නිවැරදි මානව සම්පත් සංවර්ධන දිශානතියකට ඔවුන් යොමු කොට ඔවුන් නිවැරදි පුහුණුවකට සහ සංවර්ධනයකට භාජනය කිරීම. අන්න ඒ සඳහා අපි ඔබට පාර කියා දෙනවා. විශේෂයෙන්ම අපි කියනවා පාරිභෝගික සේවාව කියලා කියන්නේ ආයතනයක ජීව රුධිරය කියලා. ඉතින් ආයතනයක් සජීවීව පවතින නම් මෙන්න මේ ජීව රුධිරය ඔබගේ කාර්ය මණ්ඩල සමාජිකයන් තුළ තිබිය යුතුමයි. මෙය ජනනය කරන්නේ කෙසේද? අන්න ඒ සඳහා අපි ඔබට පාර කියා දෙනවා. විශේෂයෙන්ම උද්‍යෝගිමත්, ජව සම්පන්න ව්‍යාපාරයට, ආයතනයට, කාර්යාලයට, ඔබගේ වැඩබිමට ඒ විතරක් නෙවෙයි, ඔබගේ කර්මාන්ත ශාලාවට ආලෝකයක් ගෙනෙන ඒ සුබවාදී ආකල්ප තියෙන උද්‍යෝගිමත්, කම්මැලි නැති කාර්ය මණ්ඩල සමාජිකයා තනන්නට අපි ඔබට පාර කියා දෙනවා. ඒ සඳහා අපි කතා කරමු, ක්‍රියා කරමු. විශේෂයෙන්ම ආලෝකමත් කාර්ය මණ්ඩල සමාජිකයා තනා දෙන්නට අපි සූදානම්. මේ ඔබට අවස්ථාව. මම වෘත්තීය කුසලතා හා ආකල්ප සංවර්ධන උපදේශක, ව්‍යාපාර සංවර්ධන උපදේශක මංජුශ්‍රී පාලිත.